හෙලෝ ගයිස් ගුඩ් මෝනින් කියලා එන ව්ලොග් එක පටන් ගන්නවා. මොකද උදේ ඉඳන් හවස වෙනකම්ම නිින්දට යනකම් මම මේ ව්ලොග් එක කරනවා. ඉතින් ප්‍රොඩක්ටිවිටි ස්ටඩි ව්ලොග් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උදේම වැඩ පටන් ගත්ත උදේම කිව්වට ඉතින් 6:50යි. ඉතින් 6:50යි 7යි කියලාම ගමු. ඉතින් දැන් මම වැඩ කරන්න යන්නේ. මේ දවස්වල නම් මාර සීතලක් උදේ ඉඳන් තියෙන්නේ. සීතල තිබ්බට උදේම ජනලෙ එහෙම අරගන්න. ඒතකොට පොඩි ප්‍රෙෂර් එකක් දැනෙනවා. ඒකට පොඩ්ඩක් එළියට ගිහින් ආවම හොඳට නිකන් හොඳට ඔක්සිජන් එහෙම හොඳට ඇඟ ඇතුළට ගිහිල්ලා හොඳට පොඩි ප්‍රෙෂර් ගතියක් දැනෙනවා. ඊට පස්සේ මේ මම මේසස් කරන්නේ පහවදා රෑ ක්ලාස් එකක් එහෙම බලලා ලැප් එක මේ සුළු තමයි තියලා තියෙන්නේ. ඊට පස්සේ මම බලනවා අද දවසේ මම සාමාන්‍යයෙන් ලියා ගන්න පොතක් අරගෙන මොනවද කරන්න තියෙන්නේ කියලා. ගොඩ ගහිලා නෑ වැඩ. ගොඩ ගහගන්නේ නෑ. ඒ වැඩ ඉවර කරලා දාලා තමයි නිදියන්නේ. ඉතින් අද තියෙන වැඩේ කොහොමද කියලා බලලා ඊට පස්සේ අද සාමාන්‍ය වැඩ කරන්න පටන් ගත්තා. මම ඔයාලා කලින් ඉඳන් vlogs බලනවා නම් දන්නවා මේ සාමාන්‍ය මාව ඇනලයිස් කරගන්න මම පොඩි නෝට් එකක් දා ගන්නවා කියලා වැඩ කරන ටයිම් එක. වෙන වැඩ නෙවෙයි වැඩ කරන ටයිම් එක සාමාන්‍යයෙන් එහෙම නෝට් එකක් දාගෙන මම වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අද උදේම මට තියෙන්නේ මේ දවස් උදේම මට තියෙන්නේ බයොලොජි වැඩ තමයි මම දාගෙන තියෙන්නේ. ඉතින් බයොලොජි වල මම තනිකර ප්‍රශ්න ඉදිරියට තමයි කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නත් එක්කම මම ඒ අදාළ පාඩමත් කියවනවා. කියවන්න ඕනි කියලා හිතන දැන් කියවලාම උත්තරේ විස්තර කර කර ලියන ප්‍රශ්න වලට උත්තර. ඒක තමයි මේ මම දැන් කරන්නේ. ඉතින් පටන් ගන්න වැඩේ ඉවර කරනවාම කියලා හිතලා උදේම වැඩ පටන් ගත්තාම ඒ කියන්නේ උදේම වැඩ පටන් ගත්තාම ආයේ දවසම ඉතින් වැඩ කරනවා කියලා ෂුවර්. උදේම ඒ කියන්නේ උදේ පැය පළවෙනි පැය 3-4 වැඩ කරේ නැත්නම් ඉතින් දවසම වැඩ වෙන්නේ නැහැ. නෑ ඇත්තට මේක මං ඉස්සර හිතන් හිටපු විදිය. ඇත්තටම ඒ කියන්නේ ඇත්තට මං ඊට ඉස්සර එහෙම එකක් තිබුණා. ඊට පස්සේ දැන් නම් එහෙම ගන්න නැහැ. ඉතින් 8:25ට මං කෑම කන්න යනවා. කෑම කන්න ගිහිල්ලා ඉතින් 8:45 වෙද්දී එනවා. ඔව් මට ලොකු වෙලාවක් යන්නේ කෑම කන්න ඇත්තටම. උදේ කෑම කන්න ලොකු වෙලාවක් යන්නේ. ඉතින් මං උදේ කෑම කාලා 8:45ට ආයෙ වැඩ පටන් ගන්නවා. ඒ වෙලේ ඉඳගත්ත පාර ආයෙ කෙලින් ඉතින් 12 වෙනකම් වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරගෙනම ගියා. ඉතින් දැන් වෙලාව වලට පේනවා ඉතින් 8:45 කියලා ගමු ඉතින්. දවස් හදවත මං උදේ 6:00 ඉඳලා 12:00 වෙනකම්ම ෂෙඩියුල් කරගෙන තියෙන්නේ බයොලොජි වල වැඩ. ඉතින් තාමත් මං කරන්නේ ඉතින් ප්‍රශ්න තමයි. ඉතින් බයොලොජි වල ප්‍රශ්න කරන ගමන් තමයි මම මේ ඉන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් මේක මෙහෙම ගත්තාම දැන් මේ ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න පටන් ගන්න මොහොත වෙනකන් අපි තුමු ඒ මොහොත වෙනකන් විතරයි හිතෙන්නේ සෑහෙන ලොකු වෙලාවක් වැඩ කරනවා කියලා හිතලා ඉඳගත්තාම ඇත්තටම වැඩ වෙනවා. ඊට පස්සේ මං කියන්නේ ඒක නෙවෙයි. මං කියන්නේ දැන් හිතන්නකෝ වැඩ කරන්න බෑ වගේ දැනෙන ෆීලිං එකක් තියෙනවා නම් ඒක දැනෙන්නේ පළවෙනි තප්පර කීපය දෙක තුන විතරයි. ඊට පස්සේ අර වැඩ කරන්න පටන් ගන්න ඒකට එන්ටර් වුණාට පස්සේ ආයෙ වෙලාවත් අමතක වෙලා යනවා. පහු වෙලා ඒ කියන්නේ ඊට කලින් අපි අර හිතපු දේවලුත් අමතක වෙනවා. අරක වැඩේ ඉන්නකොට සමහරක් වෙලාවට ගොඩක් ඒ කියන්නේ වැඩේ වුණාට පස්සේ චුට්ටක් නේ අර ඇති වගේ දෙන්නකොට වෙලාව බලනකොට සෑහෙන වෙලාවක් ගිහිල්ලා. අන්න එහෙම වෙලාවක් තමයි මේ ඇත්තටම මේ ඔන්න ඔය 8:45 12 අතර මේ විදිහට මට ගත වෙලා ගියේ. ඒක මේ වෙලාවත් එක්ක තියෙන දෙයක් නේ. මං කියන්නේ මේ මං කියන අයිඩියා එක තේරෙනවද? ඒ කියන්නේ වැඩ කරන්න ගන්නකම් විතරයි. ඒ කියන්නේ වැඩේට අබ්බැහි වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යනවා. ආයේ මොකුත් හිතන්නේ නැතුව. ඉතින් මේ වැඩේ වෙනවා ඊට පස්සේ. අන්න ඒ දේ තමයි මම මේ ඒ කියන්නේ සරලව දෙන්න හදන අයිඩියා එක ඔයාලගේ ඔළුවට තේරෙනවා කියලා මං හිතනවා. ඒක තමයි මම මේ කියන්න try කරන්නේ. ඊළඟට මම vlogs පැත්තට එන්න. ඉතින් vlogs කරන එක අමාරුද නේ? vlogs කරන එක අමාරු නෑ. හැබැයි vlogs කරනකොට දැන් සාමාන්‍යයෙන් මම හදාගෙන තියෙන්නේ දැන් vlogs කරනකොට ඔය ෆෝන් එහෙම දැන් පාඩම් කරන්නයි ඔය වැඩ පුළුවන්. පුළුවන් ඉතින්. ඒ කියන්නේ මෙහෙමයි දැන් මාව ට්‍රේන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රේන් කරන්න දෙයක් නෑ. ඇත්තට පුරුදු වෙලා තියෙන්නේ. දෙයකට වෙලාව අයින් කරොත් ඒ වැඩේ ඒ වෙලාවේ කරලම ඉවර කරලා තමයි ඒ කියන්නේ ඒ වැඩේ වෙනුවෙන් වෙන් කරපු ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ කොහොම හරි මේ වැඩේ කරලා තමයි ඊළඟ ටයිම් ෆ්‍රේම් එකේ කරන්න තියෙන වැඩකට අත තියන්නේ. එහෙම නැතුව අර ටයිම් එකේ වෙන් කරගත්ත දෙයකට ආයෙ මේ වැඩේ කරන්න යන්නේ නෑ මම. ඒක මම පුරුදු වෙලා ඉවරයි දැන්. දැන් වෙලාව 12යි. ඉතින් 12ට මම යනවා තේ එකක් බීලා පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා වෙන් කරපු ටයිම් එක තමයි මේ තියෙන්නේ. 12:00 වෙනකම් බයොලොජි වල වැඩ කරනවා කිව්වා. හැබැයි මේ තියෙන්නේ දැන් බයොලොජි වල කරලා තියෙන වැඩ ටික. ඉතින් හේතුත් එක්ක මම උත්තර ලියලා තමයි හිටියේ. ඉතින් ඒ වැඩේ පුළුවන් උපරිම දවස් හතකට කරන්න පුළුවන් උපරිම මම කරා කියලා හිතනවා. ඉතින් ඇත්තටම අද පළවෙනි මාසේ ඒ කියන්නේ ජනවාරි 8 වෙනිදා. ඉතින් දිනෙත් එක දාගෙන වැඩ ටික හේතුත් එක්කම කරගෙන යනවා. ඉතින්
දැන් අපි බැක්කම අපි අර කලින් කතා කරපු කතාවට. ඒ තමයි බ්ලොග්ස් කරන්න වෙලාවයි එඩිට් කරන්න වෙලාවයි ගැන. ඉතින් මම කියවන වලට මම ටයිම් ෆ්‍රේම් එකක් වෙන් කරොත් ඒ ඇතුලේ වෙන් කරනවා කියලා. ඉතින් මගේ කාලසටහනක් තියෙනවා. ඉතින් ඒ කාලසටහනේ දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙට විවේකයක් තියෙන්නත් ඕනේ. මගේ කාලසටහනේ මම විවේක ටයිම් එකකුත් අයින් කරගන්නවා. ඊට අමතරව ඔයාලට මේ බ්ලොග් එකේදී තේරෙයි. ඊට අමතරව මම එඩිටිං වැඩවලට කියලා ඒ කියන්නේ ඔය දැන් ඔයාලා හයි එතකොට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැද්ද කොහොමද කියලා. ඉතින් ඒක පාවිච්චි කරන විදිහ මම කියන්න මගේ ටයිම් ෆ්‍රේම් එක ඇතුලේ සාමාන්‍යයෙන් ඔයාලා දාන වීඩියෝස් වලට ඒ කියන්නේ මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් විදිහට ඔයාලා එකතු කරන ඒවට සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට රිප්ලයි එන්නේ රෑ 11:00 පස්සේ තමයි. මොකද ඒ වෙලාවෙන් පස්සේ තමයි ඔය වැඩ කරන දේකට පොඩ්ඩක් ඔය ඒ කියන්නේ මොකක් හරි කියන්නේ වැඩක් නැති කියන්නේ මොකක් හරි නිකන් පොඩ්ඩක් මනස රිවිෂන් වගේ දේවල් බලනවා නම් බලනවා කියලා හිතන්නේ. ඊට පස්සේ මම ඉතින් 12 මාට ආයෙ පාඩම් කරන්න ආවා. ඊට පස්සේ 12 මාට මම දාගෙන තියෙන්නේ කෙමිස්ට්‍රි වල වැඩ. ඉතින් කෙමිස්ට්‍රි වල වැඩ ටික මම කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක කරන ගමන් අපි ආයෙත් කතා කරමු. ඉතින් ඊතකොට ඊට කලින් වෙලාවකට ෆෝන් එක පාවිච්චි කරන්නේ නැද්ද වගේ දේවල් ඒතකොට කමෙන්ට් ඉදිරියට එන්න පුළුවන්. ඒකට මම උත්තර දෙන්නම්. ඒ කියන්නේ ඔව් ඊට කලින් බ්ලොග් එක. ඉතින් මම කෙමිස්ට්‍රි වල වැඩ 12:00 ඉඳන් 2 වෙනකන් කරනවා. ඉතින් 1:55ට මට මතක විදිහට මම ඔයාලට වෙලාව පෙන්නනවා. ඉතින් 1:55ට වෙලාව පෙන්නලා ඒ කියන්නේ මම ඊට පස්සේ යන්නේ දවල් කෑම එක කන්න. ඉතින් දවල් කෑම එක කන්න ගිහින් ඇවිල්ලා ආයෙත් වැඩ පටන් ගන්නවා මම 2:45ට. එතනින් ඉතින් උපරිම රෙස්ට් එකක් ගන්නවා. ඉතින් කෑම කාලේ හැම 2:45 කියන විනාඩි 45ක් විතර රෙස්ට් එකක් ගන්නවා. ඉතින් ඊළඟ කතාව, ඒ කියන්නේ ආපහු කතාවට බැක්කමු. ඉතින් ඔන්න ඊට පස්සේ ඉතින් ෆෝන් එක පාවිච්චි කරනවා අත්‍යවශ්‍යම දේවල් වලට. හිතන්න මට ගාණක් හදාගන්න තියෙනවා මොකක් හරි දෙයකට මම පාවිච්චි කරනවා. එහෙම නැතු මොකක් හරි ප්‍රශ්නයක් අහන්න දෙනවා නම් ප්‍රශ්නයක් අහන්න දෙනවා. සර් කෙනෙක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් අහගන්න දෙනවා නම් ඒකත් අහගන්නවා. ඒ වගේ දෙයකට වගේ පාවිච්චි කරන්න බා ඒ කියන්නේ ඒක තියාගන්න. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දෙයට විතරක් පාවිච්චි කරනවා කියන එක ඒක හදාගන්න සායක මම මාව කන්ට්‍රෝල් කරගෙන පවත්වාගෙන යනවා. ඇත්තටම මේක සෑහෙන ලේසි වැඩක්. සාමාන්‍ය ෆෝන් එකක් කියන එකක් වෙන පුජ්‍යලෙකින් ගත්තොත් නිකන් ඇඟෙන් කොටසක් වගේනේ. හැබැයි ෆෝන් එක ඇඟෙන් කොටසක් වෙන්නේ නැතුව ඒ කියන්නේ ෆෝන් එකේ කොටසක් වෙන්නේ නැතුව අපි කියන්නේ එක කොටස්කාරයෙක් අපෙන් එක කොටස්කාරයෙක් විදිහට ෆෝන් එකට සලකගෙන තියාගෙන වැඩේ කරගෙන ඉන්න එක තමයි ගොඩක්ම ලේසි සහ පහසු කියලා මං හදාගත්ත දෙයක්. ඒක ඇත්තට මම පුරුදු කරලා හදාගත්ත දෙයක්. ඉතින් රිවිෂන් පටන් ගත්තා. ඉතින් පළවෙනි මේ ලයිව් එකට මට යන්න බැරි වුණා. ඉතින් කොහොමද මේ වැඩේ ඉවර කරනවා. ඒකේ ලස්සන කතාවකුත් යනවා මොටිවේෂන් මොරල් කතාව. කතන්දර ගුරු කතා කියනකොට දැන් පන්තිම යන්න පටන් ගන්නකොට තමයි පොඩි ඇන්ටි ලාගෙන රිජෙක්ට් එකක් පාගෙන ඇන්ටි ලාගෙන එන්න කතන්දර අහන්න බැරි. රිසර්ච් ආව දැනුම් ගානේ ඔක්කොම ලෑස්ති වෙන්න. ඒ සියලු කතන්දර වලට රිටර්න් එක දුමු මේ අවුරුදු රිසර්ච් වලින්. ඒකට කතා වගේ කියනකොට මොනයක් අම්මි. ඕනේ හැදෙකට දාන්න කියන්න ඕන පොඩි කතන්දරයක් කියනකොට ඔක්කොම අරින්න බැරි මතක තියාගෙන ඉන්න. වැඩේ උනට පස්සේ දෙන්න පොඩි හිනාවක් දැම්මම පොඩ්ඩක් නිකන් මූලිකාවක් ලෙන්නවකට ඇති. ඒකෙන් යාට ඒ කියන්න ඕන සම්පූර්ණ ප්‍රකාශනේ මේ මිනිස්සු කරනවා. අර වරදින්න බලන් ඉන්නේ ඕක නතර කරන්න ඉපයි. ඔයාලා කෙලවරක් බලන් ඉන්නේ ඕන නම් ඉන්නවා. ඒක මොකෙන්ද එකට රිටර්න් එකක් දෙන්න. සමහරට දැන් මේ වෙලාවට වැරදිලා ඇත්තේ. අනික සම දෙන්න. ඔන්න මම හරි ලස්සන වෙනවා. දැන් මොකද කියන්නේ මොනවා නම් එක අහන්න ඕනේ නැහැ. වැඩි තරම් යාලට ඒක තේරෙනවා. ඒක තමයි ටිකක් නේ. ඉස්සරහට ගමු. උසාවිය වාසලට ටිකක් ගන්න. පටන් ගන්න තියෙන්නේ මේක. කරන එක හරියට කරමු. ආයෙ නතර කරන්න ඉවර වෙලා තමයි. මේ මත්තම මයින්ඩ්සෙට් එකකට කරගෙන යන්න. ජයවා. ඉතින් ඒ කතාව ඇතුලේ මං ඇත්තටම මාව මොටිවේට් කරගන්න සෑහෙන්න ඒ කියන්නේ වැදුන වචන සෙට් එක තමයි ආයෙත් මේක නවත්තන්න ඉවර කරලා තමයි කියන්නේ වචන සෙට් එක ඇත්තටම කියන්නේ සමහර වචන තියෙනවා. ඉතින් ඒ කියන්නේ මාර මොටිවේට් එකක් දෙනවා. ඉතින් අර කියන්නේ අපේ ෆීඩ්බැක් එකක් විදිහට දෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න ආසාවත් එක්ක තිබුණාට අර සමහර තැන්වලදී ඩවුන් වෙනවා. ඒ ඩවුන් වෙන තැනකදී මේ වගේ වචනයක් ඇහෙනකොට ඒ කියන්නේ වචනයක් ඇහෙනකොට නේ මතක් කරගන්න වගේ තියෙනකොට ඉතින් හොඳ මොරල් එකක් කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් දිගටම අර කැඩෙන්නේ නැතුව. ඉතින් කොහමරි මං ක්ලාස් එක ඉවර කරලා ඒ ක්ලාස් එකට අදාළ ප්‍රශ්න සේරම ටික කරලා ඉවර කරන ඒ වෙලෙම මට තව වෙලාව තිබ්බා. ඔයාලා වෙලාව මං හිතන්නේ ලැප් එකෙන් මම පෙන්නවුවා. මට මතක නෑ. කොහමරි ඒ වෙලාව ඉඳලා මම දාගෙන තිබ්බේ සාමාන්‍යයෙන් 6:00 වෙනකන් කෙමිස්ට්‍රි වැඩ. ඉතින් මට වෙලාව දෙන හින්දා මම ඉවර වෙනකම් ඒ කියන්නේ පාස් පේපර් ප්‍රශ්නයි ඕ ටික හොය වැඩි කරගෙන ගියා. ඉතින් ඉවරයක් කරනකම් වැඩි කරගෙන ගියා. ඊට පස්සේ කොහමද 2018 වගේ වෙනකන් තිබ්බා. එක පොතක තිබ්බා කෙමිස්ට්‍රි පොත් පාස් පේපර් පොත් දෙකක් තියෙනවා මං ගාව. එකක තියෙනවා 2017 වෙනකන් අනිත් එකේ 2018 19 වෙනකන් තියෙනවා. ඉතින් වැඩි නොකර ඉතින් අර කියලා දීපු ටික කරගෙන යන එක තමයි මගේ ප්ලෑන්. ඉතින් කියලා දෙන්න ටික කරගෙන ගියා. ඉතින් ප්‍රශ්න ටික කියන්නේ ලොකු ප්‍රශ්න. හැබැයි අදාළ උගන්නපු දවසේ අදාළ කොටසට එනකන් විතර ප්‍රශ්න ටික කරගෙන ගියා.
ඉතින් මේ තියෙන එක කරපුවා තමයි. ඉතින් සාමාන්‍යයෙන් මම කරනකොට සාමාන්‍ය මුල් ටික මගේ විදිහකට මම ලියා ගන්නවා. ඒ කියන්නේ දැන් පියවර ස්ටෙප්ස් තියෙනවනේ. ඒ කියන්නේ මොකක් හරි කියලා දීපු ස්ටෙප්ස් එකක් තියෙනවනේ. ඒ ස්ටෙප් එක මගේ විදිහකට හරවගෙන මම ඒ ප්‍රශ්න ටික එක්ස්ප්ලেইন කරගෙන යනවා. ඒ කියන්නේ මගේ විදිහකට එක්ස්ප්ලেইন කරනවා. එහෙම කරාට පස්සේ අර ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඕන එකක් දැන් වෙන කෙනෙක්ගේ වචන සෙට් එකකින් වචන මාලාවකට අනුව මතකේ තියාගන්න ගියොත් ඒක සෑහෙන අමාරු වැඩක් සහ ඒක නිකන් අර නිකන් අමතර කාර්යයක් වගේ නිකන් අමතරින් බලෙන් වගේ නිකන් තියාගන්නවා වගේ. හැබැයි ඒකම අපිට මතක තියාගන්න පුළුවන් නේද මේ අපේම විදිහකට හර වචන සෙට් එකකට කියන්නේ අපිට හුරු ඒ කියන්නේ වචන සෙට් එකකට හරව ගත්තට පස්සේ අපිට ඒක ඔටෝමැටිකලි ඔලුව තියාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මම ඔය කරන්නේ ලියලා. හරි ඉතින් සියලු වැඩ කටයුතු උපමාමාරෙද්දී ඉවර කරා. ඉතින් තව මට පැය භාගයක් ඉතුරුයි. ඉතින් මේ පැය භාගෙම මොනවද දන්නව කරන්නේ? ඉස්සෙල්ලාම නෝට් එක දාගත්තා. ඉතින් ඊට පස්සේ ක්ලාස් එකත් එක්ක දෙවි හෝම්වර්ක් තිබ්බනේ. ඒක තමයි අර යටින් ටික් කරේ. කියන්නේ ඒක ලියාගත්තා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේසේ සටසට ගාලා අස් කරා. ආර යටින් ටික් කරා කිව්වේ මේක ඒ වැඩේ කරලා ඉවර කරා. ඉතින් ඒ වෙන් කරගත්ත වෙලාව ඇතුළත ඉතින් වෙලා විතර නින්ද. ඊට පස්සේ මම ක්‍රිකට් එකක් ගහන්න ගියා. සෙල්ලම් කරලා ඇවිල්ලා. ඉතින් හිතුවට වෙලාවක් ගියා. ඊට පස්සේ කාමරේම අස් කරලා නාලා පහනේම තියලා දුම් අල්ලලා පහන තියලා ඔක්කොම කරලා එනකොට ඉතින් 6:45යි. ඉතින් කොහමද ඉතින් පොඩි වෙලාවක් ගත වුණා. කමක් නැහැ ඉතින්. ඒවත් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම 6:45ට ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට පේනවා පොඩ සුදු පාටට වැඩියෙන් පේනවනේ. ඕව මම හොඳට දුම් අල්ලව. මොකද මේ දවස්වල පොඩ මදුරෝ ඉන්නවා වගේ දැන. ඒ කියන්නේ මදුරෝ ඉන්නවා සෑහෙන්න. ඒ කියන්නේ මම දන්නේ මේ දවස්වල මදුරෝ ඉන්නවා. ඉතින් හොඳට දුම් අල්ලන මම හවසෙද්දි හැමදාම දුම් අල්ලනවා. ඉතින් කොහොම හරි 6:45 ඉඳන් 7:00 වෙනකම් මම පාඩම් ඒ කියන්නේ ෆිසික්ස් වල වැඩ තියෙන්නේ. ඉතින් 6:00 ඉඳන් 11:00 වෙනකම් ෆිසික්ස් වල වැඩ වෙන් කරන් තිබ්බේ. ඉතින් 7:00ට බ්‍රේක් එක අරගෙන ඉතින් කාලා පොඩි ඒ කියන්නේ කඩේට ගිහින් ඉඳි කඩේට ගිහින් ආවා. ඊට පස්සේ 8:00ට මම ආයෙත් ඔක්කොම වැඩ ටික කරගෙන ආයෙත් පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් ෆිසික්ස් තියෙන්නේ. ඉතින් 8:00 ඉඳන් 11:00 වෙනකම් තනිකර ෆිසික්ස් වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම මේ ඊළඟට වෙන් කරගත්ත කොටස තියෙන ෆිසික්ස් වල කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වැඩ ටික කරන ගමන් තමයි දැන් මම මේ ඉන්නේ. ඉතින් මේ අවුරුද්දේ මට කරන්න ලොකු දේවල් නැහැ. ඉතින් තියෙන පාඩම් කරන්නයි අමතර වැඩක් විදිහට ඔය YouTube එකට වීඩියෝ එකක් හදලා දාන එකයි තමයි කරන්නේ. ඉතින් ඒකත් එක්ක වෙලාව වෙන් කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඊට අමතරව ඔය සෙල්ලම් කරන්න යන වෙලාව ඉතුරු කරගෙන හරි කොහොම හරි සෙල්ලම් කරන්න වෙලාවක් දා ගන්නවා. ඉතින් බලෙන්ම දා ගන්නවා. ඉතින් කොහොම හරි අතර මේ අද 8 වෙනිදා. ඉතින් 8 වෙනිදා අද වැඩ කටයුතු මම ඉවර කරනවා 11:00. ඉතින් දැන් රෑ. ඉතින් ඒ වැඩේ නවත්තනවා මෙන්න මේ විදියට. මේ විදිහට දවසුම මම කපා ගන්න. ඒතර හොඳට අද මෙදා මේ දවසුත් ඉවර වෙනවා කියලා පොඩ්ඩක් දැනනවා. ඉතින් 11:00ට වැඩ නවත්තලා මම කරන්නේ වීඩියෝ එඩිටින් වැඩ වලට වීඩියෝ ටික ඒ කියන්නේ හදාගෙන කරගන්න එක. ඊට පස්සේ ඔය නිදිමත එන වෙලාවට ඒ කියන්නේ වීඩියෝ එක එදාට හදන්න බෑ කියලා හිතුනොත් 11:00ටම නිදිනවා. නැත්නම් ඇහැරලා ඉන්න පුළුවන් කියලා හිතුනොත් ඒ වැඩේ කරලා චුට්ටක් හරි කරලා එහෙම කර ඉතින් ඊට පස්සේ තමයි වීඩියෝ එක කවදා හරි දවසේ අප්ලෝඩ් වෙන්නේ. ඉතින් ගොඩක් ඉක්මනට වැඩේ කරගන්නවා. ඉතින් අද දවසේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සෑහෙන ලොකු වැඩ කොටසක් මම කරා. ඉතින් සාමාන්‍ය නෝමලි වෙලාව හදලා ඉන්නේ මම මේ නෝමල් හදලා බලවුවොත් එහෙම සාමාන්‍ය පැය 12ක් විතර අද දවසේ මම වැඩ කරලා. සාමාන්‍යයෙන් මම වැඩ කරලා පැය ගාන බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැමදාම බලන්නේ දවස් අන්තිම වෙන කොච්චරක් විතර වැඩ කරලාද කියලා. එහෙම වුණා පොඩි මොරාල් එකක් ගන්න පුළුවන් ඊළඟ දවසේ වැඩ කරන්න. ඒකින්ද තමයි එහෙම කරන්නේ. ඉතින් වැරදි දෙයක් කියුණා නම් අද බ්ලොග් එකේ සෝරි. එහෙනම් මේ වෙනකම් බලපුවාට ගොඩක් ස්තුතියි. ආයෙ දවසක අපි හම්බෙමු.